සමහර ජීවිත අවදානම් අරගෙන තමයි ඔවුන් මේ විමර්ශන කරමින් තිබෙන්නේ. ඒ අනුව විශාල ප්‍රමාණයකට අපි වරෙන්තු අරගෙන තිබෙනවා. විශාල ප්‍රමාණයක් අද අධිකරණයට මුහුණ දෙන්න බැරුව පලා ගිහිල්ලා තිබෙනවා. අධිකරණයට මුහුණ දෙන්නේ නැහැ. මේ පරිගැනීම නෙමෙයි. මේ ඊටමත් යුක්ති සහගත ලෙස ඒ අපරාධ කරුවාටද තමන් පිළිබඳව තියෙන කරුණු ඊටා මනමින් අධිකරණයට ඉදිරිපත් කරලා නිදහස් වීමේ අයිතිය තියෙනවා. හැබැයි වරෙන්තු 7-8 නිකුත් කරනවා එක්සත් ජනපදයට වෙලා ඉන්නෝ. මොන දේශපාලකද රටේ තිබිලා තියෙන්නේ? අපි වරෙන්තු නිකුත් කරනවා, රතු වරෙන්තු නිකුත් කරනවා, ගෙන්වා ගැනීම සඳහා උපරිම උත්සාහ දරනවා. මේ අපරාධ කරුවා ලංකා අධිකරණය හමුවට පමුණවන්න ඕන. කරමින් ඉන්නවා. ඒ වගේම සමහර සාක්ෂිකරුවන් ලංකාවේ දැන් සාක්ෂි දෙන්න බිය වී තිබෙනවා. සමහර සාක්ෂිකරුවන් කියනවා ලංකාවට අවිලා සාක්ෂි දෙන්න බයයි කියලා කියනවා. උන් අපෙන් ඉල්ලලා සිටිනවා දෙන්නම් කියලා. දැන් අපි නීතියකට සම්පාදනය කරලා තිබෙනවා. ඒ අනුව අපි එම රටවල් වල තියෙන තානාපති කාර්යාලවල වලට අපි නිලධාරීන් ගිහිල්ලා එම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසන්න දැන් කටයුතු කරලා තිබෙනවා. ළඟදීම ඕස්ට්‍රේලියාවට ඒ සඳහා යෑමට බලාපොරොත්තු වෙනවා අපි. හරි. ඒ සාක්ෂිකරුවෝ බය ඉන්නවා. මේම රටක් තියෙන්නේ. ඒ නිසා මේ දූෂණේ අල්ලස ඒ අපේ රටේ මත්ද්‍රව්‍ය කුඩු ව්‍යාප්ත වීම සඳහා ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙනවා. ඒ අපි මර්ධනය කළ යුතුයි. ඊළඟ ඍජු ලෙස ගත්තොත් දැන් නිශ්චිත ලෙස ගත්තොත් ඊළඟ අපිට තියෙන මොකද්ද? පාතාලේ සහ කුඩු හඹාගෙන යාම. විශේෂයෙන්ම අපේ ආණ්ඩු බලයට පත් වුණාට පස්සේ අපි ඒ සඳහා විශාල වෙහෙසක් දරමින් තිබෙනවා. මම හිතනවා අපි අපේ ආණ්ඩුවට පස්සේ හෙරෝයින් කිලෝ 3390ක් අත්අඩංගුවට අරන් තියෙනවා. හෙරෝයින් කිලෝ. කොකේන් කිලෝ 304ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම අයිස් කිලෝ 5543ක් අත්අඩංගුවට අරන් තියෙනවා. කුඩු කිලෝ 1000 කුස් කිලෝ 1521ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් පෙති 51,10,735ක් අත්අඩංගුවට අරන් තියෙනවා. මත් කරල් 24,54,267ක් අත්අඩංගුවට අරන් තියෙනවා. නිසා අපි විශාල වේසක් දරනවා මේ තියෙන විෂ මද්ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන සඳහා විශාල වේසක් දරනවා. විශේෂයෙන්ම අපි මුහුදු සීමාව අපේ නාවික හමුදාව විශාල කාර්යභාරයක් කරනවා. මෑත කාලේ මම හිතන්නේ කිලෝ 100 ගණන් වලින් අපි බහුදින යාත්‍රාවලින් ආපු කුඩු අත්අඩංගුවට අරන් තිනවා. නාවික හමුදාව විශාල ගැඹුරු මුහුදට ගිහිල්ලා ඒ පරීක්ෂණ කරලා ඒ මෙහෙයුම් කරලා ඒ අත්අඩංගුවට අරන් තියෙනවා. විශාල ප්‍රමාණයක් අපි අත්අඩංගුවට අරන්. හැබැයි තාමත් වෙනවා. අපි ඒක දන්නවා. එයාපෝට් එකේ දැන් අදත් මම හිතන්නේ ඊයේත් අපි ගත්ත එයාපෝට් එකේ නේද? වරායේ තැපැල් මාර්ග අපි හඳුනාගෙන ඉතල හැම තැනක්ම. ඒ හැම තැනම මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග අපි අරන් තියෙනවා. සතරාතිරම නොබල විවිධය අපිට අහුවෙලා තියෙනවා. විදේශිකයන් අහුවෙලා තියෙනවා. අපේ රටේ විශාල ගෞරව පාත්‍රයට ලක් වෙන ශේෂ්ත්‍රවල කණ්ඩායම් අහුවෙලා තියෙනවා. පාතාලය අහුවෙලා තියෙනවා. රාජ්‍ය නිලධාරීන් අහුවෙලා තියෙනවා. කිසිදු ශේෂ්ත්‍ර ભેදකින් තොරව පාතාලේ ඉඳන් ගෞරවයට පාත්‍ර වෙන කෙනා දක්වා මේ සියලු දෙනාම අඩු වැඩි ප්‍රමාණයෙන් මේ ව්‍යාපාරේ නිරත වෙච්ච බව දැන් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. එයි මේ මැඩ පැවැත්වීම සඳහා වේසක් අපි දරී. ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි. සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා අපි විශාල වේසක් දරනවා. මේ වෙන විටත් අපි ආසන්න වශයෙන් ගත්තොත් රතු වැරන්තු නිකුත් කරපු 23 දෙනෙක් අපි 23 දෙනෙක් අපි පිටරට සිට ලංකාවට ගෙනලා තිනවා. ඒවා රතු වරෙන්තු ගත්තු 23 දෙනෙක් අපි අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තිනවා. ඒ වගේම තවත් විවිධාකාරයෙන් මේ මද්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුණු 35 දෙනෙක් පිටරටින් අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනලා තිනවා. 58 දෙනෙක් මේ වෙනකොට පිටරටින් අත්අඩංගුවට අරගෙන මේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ කුඩු ව්‍යාපාරයත් එක්ක නියැලුණු අය අපි ලංකාවට ගෙනලා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර අය අපි දැකලා තියෙනවා බන්ධනාගාරේ ඉඳන් මේවා මෙහෙව් බව අපි දන්නවා. අපි විශේෂ බන්ධනාගාරයක් විශේෂ ආරක්ෂාව සහිතව ඒ සිරකරුවන්ට අවශ්‍ය කරන පහසුකම් ඉතා හොඳින් තියෙන සිරකරුවෙක් හැටියට අපි සලකන්න ඕන. මේ අපේ හර්ෂණ මැතිතුමා ගිහලා බැලුවා එතන වැලිසර නේද? සිරකරුවෙකුට පැවතිය යුතු හොඳම ආරක්ෂිත සහ පහසුකම් සහිතව. එහෙත් බාහිර පාර්ශ්වයක ගනුදෙනු මුළුමනින්ම අඩාල කරන නව බන්ධනාගාරයක් අපි වැලිසර ස්ථාපිත කරලා තිබෙනවා. අද ප්‍රධාන අපරාධකරුවන් අපි මේ වැලිසරට ගෙනියනවා. එහි සියලු සංවේදන ජාලය අද බිඳ වැටලා තියෙනවා. ඒ නිසා සංවිධාන අපරාධ කල්ලි
ඇතුලේ ඉඳන් මෙහෙම මෙහෙවුවනම් ඒ ඇතුලේ ඉඳන් මෙහෙම වෙනකත් අපි දැන් අඩපණ කරලා තියෙන සැලකුතු ප්‍රමාණයකට. පිටරට මෙහෙවුප එක සැලකුතු ප්‍රමාණයකට අඩපණ කරලා තියෙනවා. බන්ධනාගාරය තුල ඉඳන් මෙහෙවුප අඩපණ කරලා තියෙනවා. ඉමිග්‍රේෂන් එක, RMV එක, කස්ටම් එක මේ ආදී ආයතන වලින් සහාය ලබා දීලා තිබෙනවා. ඒවා සැලකුතු ප්‍රමාණයකට අඩපණ කරලා තිබෙනවා. ඒ නිසා අපේ මත්ද්‍රව්‍යත් එහා බැඳුණු සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පැවැත්වීම සඳහා ගත යුතු ඉතාමත් ශක්තිමත් පියවර රැසක් අපි අපේ ආණ්ඩුව විසින් අරන් තිබෙනවා. ඒ නිසා අපි හැබැයි අපි දන්නවා මේක කරෙන් අවුරුද්දෙන් අවසන් කළ හැකි දෙයක් නොවන බව අපි දන්නවා. මොකද මේක දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වුණේ. 80 දශකයේ මුල් භාගයේ ඔය සංචාරකයන් ගැවසෙන නගර කීපයක තිබුණ මේ කුඩු ව්‍යාපාරය. එහෙම නැත්නම් කඩුවක් කිනිස්සක් අතේ තියාගෙන හිටපු පාතාලේ. මේක තමයි 80. මේක තමයි 70 ගණන් වල තිබුණේ. නේද අපි එක්ක යකඩේ අපි දැක්කේ නර්දන් කඩවල. එහෙම තමයි මරුසිරා අපි දැක්කේ. නේ පොඩි ගිනියවියක් තියාගත්තු. විශාල සංවිධාන දාලයක් නෙවෙයි. හැබැයි දීර්ඝ කාලයක් ගිහිල්ලා මේක දැන් විශාල සංවිධානාත්මක අපරාධ කල්ලි බවට වර්ධනය වුණා. අපි මම හිතා T50 විතරක් අත්අඩංගුවට ගත්තා 38ක්. නේද? ගිනියවි විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ගිනියවි නිෂ්පාදනය කර කර්මාශාලාවක් මේතකදී අත්අඩංගුවට ගත්තා. ගිනියවි හදනවා අත්අඩංගුවට ගත්තා. ගිනියවි ප්‍රවාහන කරන තරම් අත්අඩංගුවට ගත්තා. වවුනියාවේ වලදාලා තිබුණු බෝම්බ තොගයක් අත්අඩංගුවට ගත්තා. නැගෙනහිර ඊටමත් ඉහළ තාක්ෂණයෙන් යුතු ගුවන් ගත වෙන හෙලිකොප්ටරයකට පහර දිය හැකි ප්‍රමාණයක් අපි අත්අඩංගුවට ගත්ත අවියාවිද. මේ ඔක්කොම මේගොල්ලෝ ගාව සැරිසනවා. ඉතින් ඒගොල්ලෝ ගාවට අවියාවිදාවේ අදද නෑ දීර්ඝ කාලයක පස්සේ අර නිකන් බඳින කඳක් තියාගෙන හිටපු කෙනා. එහෙම නැත්නම් කොටන තුවක්කුවක් තියාගෙන හිටපු කෙනා. අද ස්වයංක්‍රීය ගිනියවියක් දක්වා සංවිධාන අපරාධ කල්ලි වර්ධනය වුණා. එදා කුඩු ග්‍රෑම් එකක් දෙකක් ප්‍රදේශ කීපයක තිබුණ කෙනා. අද කිලෝ 500,000 දක්වා තොග ගණන් අලෙවි කරන තැනටපත් වුණා. එදා තනි පුද්ගලයෙක් දෙන්නෙක් හිටපු කෙනා අද සංවිධානාත්මක අපරාධ ජාලයක් බවට පත් වුණා. එදා අවම තාක්ෂණයක් තිබුණු කෙනා අද ශක්තිමත්ම තාක්ෂණයක් තිබෙන තැනට මේ සංවිධාන අපරාධ කල්ලිපත් වෙලා තිබෙනවා. ඒකට දිගු කාලයක් දශක 3-4කට වඩා වැඩි කාලයක් මුළුල්ලේ තමයි මේක නිදැල්ලේ වර්ධනය වුණා. දේශපාලකයන්ගේ රැකවරණ සහිත මෛත්‍රාවක කිමින් කියන්නේ. දේශපාලකයන්ගේ රැකවරණය සහ අනුග්‍රහය යටතේ තමයි මේ පාතාලේ වර්ධනය වුණේ. ඒ නිසා මේක බිඳ වැටීම අවුරුද්දෙන් මාසයෙන් කළ හැකි දෙයක් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි මේ බිඳ වැටීම සඳහා අවශ්‍ය වෙන දිගු සහ ස්ථාවර සහ දැඩි ක්‍රියාමාර්ග රැසක් අපි අරගෙන තිබෙනවා. අපි මේ සංවිධානාත්මක අපරාධ කල්ලිත් ඒ වගේ මේ හා බැඳුණු දේශපාලන ජාලයත් ඒ හා බැඳුණු මද්ද්‍රව්‍ය ජාලයත් මුළුමනින්ම මේ ශ්‍රී ලංකාවෙන් උපුටා දමන බවට මා සහතික කරනවා. මේ කරන්න ඕන මේ රටේ. ඒකද උතුරද දකුණද දෙමළද මුස්ලිම්ද සිංහලද ભેදකින් තොරවද නැගෙනහිර පළාතේ. මේක ව්‍යාප්ත වෙමින් තියෙනවා. යාපනයේ නැවත ව්‍යාප්ත වෙමින් තිබෙන මේ තත්ත්වය වතුකරේ ගිලගෙන තිබෙන මේ තත්ත්වය. මේකයි ඇත්ත කතාව තියෙන්නේ. මේකට අපි මේක විනාශ කළ යුතු නැද්ද? ඔබ හැමදෙනාම දන්න ඔබගේ හෘද සාක්ෂියද කතා කරලා බලන්න. ඔබගේ දේශපාලන කඳුරු වල මේන්ට රැකවරණ දුන්නා හිටියේ නැද්ද? හිටියා. දැනුත් ඉන්නවා. ඒක නේද අත්අඩංගුවටපත් වෙන උදේ. දැනුත් ඉන්නවා. හරි. ඒ නිසා මේ මැඩ පැවැත්වීම සඳහා තිර අධිෂ්ඨානක යුතුව අපි වැඩ කරනවා. ඒ සඳහා මේ රටේ පොදු ජනයාගේ සහාය අපි අපේක්ෂා කරනවා. ඔබලගේ සහාය අපි අපේක්ෂා කරනවා. අනිත් පසින් ගත්තොත් අපි මේ කිසිදු ක්‍රියාදාමයක් ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවට්ටමින් අපි සිදු කරන්නේ නැහැ. ඒකත් මම හිතාවක් කියමින් කියන්නේ. අපි මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳව අපේක්ෂාවන් හදපු දේශපාලන ව්‍යාපාරය. අපේ රටේ ජනතාව හිටියේ එක්ක දේශපාලකයට යටත් වෙලා එක්ක දේශපාලකයට බය වෙලා. බය වෙලා හිටපු කාලයක් තිබුණේ නැද්ද? දුරකථනයෙන් කතා කරන්න බය තත්ත්වයක් තිබුණා. පාරට බැලලා උද්ඝෝෂණය කරන්න බයයි සුදු වෑන් එකක් එයිද කියන තත්ත්වයක් තිබුණා. මේ මෑත කාලේ අපේ සජීවී අත්දැකීම්. උද්ඝෝෂණය කරන්න බයයි ගමේ ඉන්න මැරට දේශපාලකයා ඇවිල්ලා පහර දෙයිද කියලා තත්ත්වයක් තිබුණා. අපේ රටේ ජනතාව පාලකයා නිරන්තරයෙන් උත්සාහ කරේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ඔවුන් අතර තියෙන සංකල්ප මතයන් එකට ගැටෙමින් රටක් ගෙනියන්න අපේක්ෂාව තිබුණා. අපේක්ෂාව තිබුණේ එක්ක යටත් වෙලා ජීවත් වෙන්න එක්ක බය වෙලා ජීවත් වෙන්න. මෙහෙම තමයි මේ රට පාලනය කරේ පාලකයෝ. අද අපි කිසි කෙනෙක් පාලකයට බය වෙන්න ඕනේ. කිසි කෙනෙක් පාලකයට යටත් වෙන්න ඕනේ. පුරවැසියන්ගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතීන් පිළිබඳ කරන්න තියෙන අරගලය පාලකයා ප්‍රශ්න කරන්න තියෙන අයිතිය
ඉහළින්ම පිළිගන්න ආණ්ඩුවක් මේක. ජනාධිපතිවරයා ලෙස මට ජනතාව ඡන්දය දීලා තියෙනවා නම් මාව ප්‍රශ්න කරන්න අයිතියක් අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ ආණ්ඩුවේ ජනතාව ඡන්දය දීලා තියෙනවා නම් ජනතාවට ඒ ආණ්ඩුව ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා. තමගේ අයිතීන් කප්පාදු වෙනවා නම් ඒ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්න අයිතියක් තියෙනවා. තමන් පිළිබඳව තමන්ගේ ශේෂ්ත්‍ර පිළිබඳ ගැටලු මත විතිබෙනවා නම් ඒ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට විවේචන කතා කරන්න අයිතියක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී. අපිට අවශ්‍ය මොකද්ද? පාලකයට බය ජීවත් වෙන සමාජයක් නෙවෙයි. පාලකයට යටත් වෙලා ජීවත් වෙන සමාජයක් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ පාලකයා නිරන්තරයෙන් ප්‍රශ්න කරන. පාලකයා නිරන්තරයෙන් ජනතාවට බැඳීමක් තියනවා කියලා වගකීමකින් යුක්ත කරන පාලනයක් අපිට අවශ්‍යයි. ඒක තමයි ශිෂ්ට සම්පන්න රාජ්‍යක රාජ්‍ය සහ ජනතාව අතර සම්බන්ධයේ ස්වභාවය වෙන්නේ. හැබැයි අපේ රටේ රාජ්‍ය සහ ජනතාව අතර සම්බන්ධයේ ස්වභාවය කොතන තිබුණේ? මුස්ලිම් කෙනෙක් විතක බය වෙනවා. සිංහල කෙනෙක් විතක බය වෙනවා. පාලකයට බයයි. පාලකයට බයයි. රාජ්‍යක ඉස්සරහට යන්නේ නැහැ. පාලකයා ප්‍රශ්න කරන්න තියෙනවා කියලා නිදහස් මනසකින් යුතුව කටයුතු කරන්න පුළුවන් ජන සමාජයක් අපිට අවශ්‍යයි. ඒ නිසා අපි හැම විටම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තිබෙන සෑම අවස්ථාවකම පුළුල් කිරීම වෙනුවෙන් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරය. දීර්ඝ කාලයක් 1979 ත්‍රස්තවාද වැළැක්වීම පනත ගේනකොට විශේෂ විධිවිධාන తాවකාලික පනතක් ගෙනාවේ. తాවකාලික පනතක් 79 ගෙනාවේ తాවකාලික පනත. අවුරුද්දකට తాවකාලික පනතක් ලෙස PTA ගෙනාවේ. හැබැයි 79න් 80 ඉඳන් එහෙනම් දැන් අවුරුදු 46ක් මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයගේ මිනිස්සු, මූලික මිනිස් අයිතිවාසිකම්ගේ මිනිස්සු, තමන්ගේ නිදහස පිළිබඳ ප්‍රාර්ථනාවක් තබන මිනිස්සු මේ දැඩි නීතියක් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණු රටේ. දීර්ඝ කාලයක් මේ රටේ ජනතාව මේ පනත අහෝසි කරන්න කියලා අරගල කරා. මම ඔබට කියන්න කැමතියි මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත. දැන් අපි හර්ෂ නැමතුම පනත සකස් කළ අවසන් අපි අවසන් සාකච්ඡාවකුත් පැවැත්තුවා. මම හිතන්නේ ඉතා ඉක්මනින් අපි මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරනවා. හැබැයි අපි දන්නා මේ වෙලාවෙ තන තර්ජනයක් කරන සංවිධානාත්මක අපරාධ. ඒක තර්ජනයක්. අනේ සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ශක්තිමත් නීතිය සම්පාදනය කරමු. ඒ නීතිය කිසිසේත්ම ත්‍රස්තවාදයේ විවිධාකාරයෙන් අර්ථකථනය කරලා අපිට PTA යටදී නඩු දාන්න පුළුවන්. අර්ථ නිරූපණය කිරීමේ විශාල පරාසයක් ත්‍රස්තවාදී වැළැක්වීම පනත ඇතුලේ තියෙනවා. හැබැයි සංවිධානාත්මක අපරාධ වලට අපි අර්ථ නිරූපණය හරියටම සංයුක්ත කරලා සංවිධානාත්මක අපරාධයකට අවශ්‍ය වෙන පරිදි අර්ථ නිරූපණය සකස් කරනවා. ඒකයි වැදගත්. ත්‍රස්තවාදී වැළැක්වීම පනතේදී ඉතා පුළුල් පරාසයක් තියෙනවා. තමන්ට දඩයන් කිරීමට අවශ්‍ය නම්, තමන්ට එකඟ නොවෙනවනම් දඩයන් කිරීමට අවශ්‍ය වෙන ප්‍රතිපාදනයක් PTA යටතේ හොයාගන්න පුළුවන්. ඒ තරම් පුළුල් පරාසයක තමයි ත්‍රස්තවාද පිළිබඳ අර්ථකථනය තියෙන PTA එක ඇතුළේ. හැබැයි අපි ඒක මුළුමනින්ම අර නිකන් මිනිසුගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය මුළුමනින්ම ආරක්ෂා වෙන පරිදි සංශෝධනයකට යටත්ව අපි ඉතා ඉක්මනින් කරනවා. ඊළඟ ගත්තොත් සංවිධානාත්මක අපරාධ පනත සංවිධානාත්මක අපරාධ කරුවා මැඩ පැවැත්වීම ඉලක්ක කරගත්තු. ඒ සඳහා ඉතාමත් පැහැදිලි නිර්වචනයක් තියෙනවා. ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් පනත ආපුවම පාර්ලිමේන්තුවේ. මේ නිර්වචනය තව වෙනත් පරාසයන්ට යනවා නම් අපි නතර කරනවා. මුළුමනින්ම සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගත්තු නිර්වචනයකට යටත්ව අපි මේ අලුත් පනත ගෙනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන්. ඊළඟ මේ පාර්ලිමේන්තුව මට මතකයි දීර්ඝ විවාදයක් සිද්ධ වුණා ඔන්ලයින් ඇක්ට් එක සම්මත කරන වෙලාවේ. අපි විරුද්ධ වුණා ඒකට. ඒ වෙනකොට සංශෝධන ඇවිල්ලා තිබුණා. මම හිතන්නේ පළමු පන තමයි ලංකාවේ පාර්ලිමේන්තුවේ පන සම්මත වෙලා ඊළඟ සතියේ කැබිනට් එකට ඒ පනතේ සංශෝධන දාන. පෞද්ගලික ආණ්ඩුව. පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත ඊළඟ කැබිනට් එකට ඒ පනතේ සංශෝධන දැම්මා. මෙහෙම ඉතිහාසෙ තිබුණේ. අපි ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක අපි මුළුමනින්ම මොකද කරේ? ක්‍රියාත්මක කිරීම අටපණ කරලා තියෙනවා. ක්‍රියාත්මක කරන්නේ. ඕනතරම් අපි දන්න සමාජ මාධ්‍ය අපි එතෙන්ට යන්නේ නැහැ. හැබැයි ඒ නිසා මේ මුළුමනින්ම සංශෝධනය කරලා නව පනතක් ඉදිරිපත් කිරීමට ගිය සතියේ අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. සංශෝධන ඉදිරිපත් කරලා සංශෝධන පනතට ගිය සතියේ මේ සඳුදා පාර්ලිමේන්තුවේ මේ කැබිනට් එකේ අනුමැතිය දුන්නා. මේවා තමයි ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ තිබුණු පන. අපි කවුරුසු කරමු. ඒ විතරයි උද්ඝෝෂණ රසක් සිද්ධ වෙලා තියෙනවා. උද්ඝෝෂණ රසක් මේ ලංකා ඉතිහාසයේ ආණ්ඩුවක් තියෙනවා නම් එක වෝට කැනන් එකක් අපේ මේ පාලන කාලය ඇතුළත ජනතාවට විරුද්ධ පාවිච්චි වෙලා නැහැ.
එක කඳුළු ගෑස් එකක් ජනතාවට විරුද්ධව පාවිච්චි වෙලා නැහැ. ඒ ආණ්ඩුවක් මේක. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. කොතන කාටවත් කඳුළු ගෑස් ගහලා නැහැ. එක තැනකදී මාතරදී බන්ධනාගාරයේ ගැටුමක් ආවා. බන්ධනාගාරය කඩාගෙන යාම සඳහා ප්‍රයත්නයක් දරුවා. ඒ බන්ධනාගාර තුලට පමණක් සීමා වෙන පරිදි කඳුළු ගෑස් පාවිච්චි කළා තිබෙනවා. රටේ පොදු ජනයාගේ අරගලයකට කඳුළු ගෑස් පාවිච්චි නොකරපු ඉතිහාසෙ මේක. වෝටර් කැනන් පාවිච්චි නොකරපු ඉතිහාසෙ මේක. ඒ ආණ්ඩුවක් නෙමෙයි. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදී. අපිට අවශ්‍යයි මිනිස්සු බල ගන්න ඕන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අපිත් ඒක හදන්නේ නැත්නම් අපි දන්නවා කවුද හදන්නේ කවුරුත් හදන්නේ. මිනිස්සුන්ට පාලකයා ප්‍රශ්න කරන්න ඕන. තමන්ගේ අයිති වෙනුවෙන් පාලකයා ඉදිරියේ උද්ඝෝෂණ කරන අයිතිය දෙන්න. ඕගොල්ලෝ දන්නවා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට. උද්ඝෝෂණ තියෙනවා. අයිතිය දෙන්න ඕන. නිදහස තියෙනවා. අයිතිය දෙන්න ඕන. ඇයි මිනිස්සුන්ට තමන්ගේ